අයිබෝවන් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම යහපත් නිරෝගීමත් ජීවිතයක් ලැබේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම කතා කරන්න යන මාතෘකාව තමයි අධිමානසික ශක්තියෙන් දුර්වල වෙලා තිබෙන භෞතික ශරීරයක් නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියාවක් තිබෙනවද? එසේ නැතිනම් ලෙඩ රෝග වලට භාජනය වෙලා තිබෙන භෞතික ශරීරයක් සුවපත් කිරීමට හැකියාවක් තිබෙනවද? මේ අධිමානසික ශක්තිය යන මාතෘකාව සම්බන්ධවයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ වගේ මාතෘකාවක් පිළිබඳව මේ වගේ වීඩියෝ එකක් කරන්න මම තීරණය කරේ, කල්පනා කරේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන දෙයක් තමයි අපේ මේ සමාජය තුළ මේ අධිමානසික ශක්තියන් පිළිබඳව මිනිසුන් අතර තිබෙන දැනුම තාමත්ම අල්පයි. ඒ කියන්නේ මේ හා සම්බන්ධව අපේ සමාජය තුළ තිබෙනා වූ දැනුම ගොඩාක් දුරට එක්කෝ විකෘති සහගත දැනුමක් තිබෙන්නේ, එක්කෝ ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සමහරු මේ වගේ දේවල් කිසිම විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ වගේ මේ සමාජය තුළ නොයෙකුත් ආකාරයේ මේ හා සම්බන්ධව විකෘති අදහස් මත දරන බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපේ මේ සමාජය තුළ ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා නොයෙකුත් ලෙඩ රෝග වලට භාජනය වෙලා නොයෙකුත් අද වේදනාවන් විඳිමින් තමන්ගේ ජීවිතය ගත කරගෙන යන ඉතා විශාල පිරිසක් අපේ මේ සමාජය තුළ දක්නට ලැබෙනවා. ඉතින් මේ අය අපි දන්නවා බටහිර ඖෂධීය ප්‍රතිකාර ක්‍රම මගින්, ඒ වගේම දේශීය ප්‍රතිකාර මගින්, ඊට අමතරව තවත් නොයෙකුත් ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් තමන්ට මේ වැරදිලා තිබෙන, එහෙම නැත්නම් තමන්ගේ මේ ශරීරයේ සිදුලා තිබෙන වෙනස්කම් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට, තමන්ගේ ශරීරය සුවපත් කර ගැනීමට නොයෙකුත් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම භාවිත කළත් ඔවුන් බලාපොරොත්තු වන්නා වූ සුවයක් මේකට ලබා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඊට විශාල වශයෙන් වසර ගණනාවක් තිස්සේ සමහර අය එකම වේදනාවන් වලින් මුදෙමින් අසහනයෙන් තමන්ගේ ජීවිතය ගත කරගෙන යන තා විශාල පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඒ අයට යම්කිසි තොරවක්, සහනයක්, යම්කිසි ප්‍රතිකාරයක් මගින් අපිට ඕන වෙනුවෙන් යම්කිසි දෙයක් කරලා දෙන්න හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම වටිනවා. ඉතින් අන්න ඒ කරුණක් හේතු කොටගෙන තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්න තීරණය කරේ. ඇත්තටම කොහොමද මේ අධිමානසික ශක්තියෙන් භෞතික ශරීරයකට බලපෑමක් කරන්නේ? ඒ කියන්නේ දුර්වල වෙලා තිබෙන භෞතික ශරීරය ඉස්සෙල්ලා නැතිනම් වෙනස්කම් වලට භාජනය වෙලා වද වේදනාවන් වල විඳින්මින් තිබෙනා වූ භෞතික ශරීරය අපි කොහොමද සුවපත් කරන්නේ? නැවත යථා තත්ත්වයට ගන්නේ කොහොමද? මම පොඩි උදාහරණයක් මගින් මේක පැහැදිලි කරන්නම්. ඔබ අපි කවුරුත් දන්නවා අපේ මිනිස් වල තිබෙන ගුවන් විදුලි යන්ත්‍රය, රූපවාහිනී යන්ත්‍රය. ඉතින් ඒවා අපිට යම්කිසි වැඩසටහනක් බලන්න ඕන වෙනකොට, channel එක මාරු කරගන්න ඕන වෙනකොට අපි ඒවා සුසර කරගන්නවා, ටියුන් කරගන්නවා. එක් channel වලට අදාළ සංඛ්‍යාතයන් වලට අපි සුසර කරගෙන අපිට අවශ්‍ය කරන වැඩසටහන අහනවා, වැඩසටහන බලනවා, අපි මේ රිමෝට් කන්ට්‍රෝලර් එක පාවිච්චි කරනවා. ඒ වගේ සුසර කර ගැනීම සඳහා. ඉතින් අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි අපේ මේ මනස තුල තිබෙන්නේ. අපිට පුළුවන් අපේ මනස විශ්වයට විවෘත කරගෙන අපේ මනස සංඛ්‍යාතය වෙනස් කරගනිමින් එක් ශක්තියින් අපේ ශරීරයට ආකර්ෂණය කරගන්න. එසේ
ශරීරයට ආකර්ෂණය කරගන්න එක් ශක්තියක් තමයි මේ සුවකාරක ශක්තිය. ඉස්සෙල්ම නැතිනම් මේ ලෙඩ රෝග වලට භාජනීය වෙලා තිබෙන ශරීර නැවත යථා තත්ත්වයට ගන්නට පුළුවන් ශක්තියක් තමයි මේ සුවකාරක ශක්තිය. මේ ශක්තිය අපිට මේ මනස විවෘත කරගෙන සුසර කරගෙන අපිට පුළුවන් මේ ශක්තියන් අපේ ශරීරයට ලබා ගන්න. ඒ වගේම අපේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග සුව කර ගැනීමට වෙනස් වීම වලට වාජිනලා තිබෙන ශරීර කොටස් ඉන්ද්‍රිය කොටස් නැවත තත්ත්වයට ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මෙසේ ආකර්ෂණය කර ගන්න ශක්තියන් අපිට තවත් කෙනෙකුට දුර්වලලා තිබෙන ශරීරයක් තිබෙන කෙනෙකුට ලෙඩ රෝග වලට භාජනය වෙලා තිබෙන තවත් කෙනෙකුට මේ ශක්තියන් ඒ වයට අපිට ලබා දීමේ ක්‍රමවේද තිබෙනවා. ඉතින් අන්න ඒ ක්‍රමවේද මගින් තමයි මේ ආකාරයට මේ ශරීර ලෙඩ රෝග වලට බාධා තිබෙන ශරීර ඉන්ද්‍රිය ඒ සෛල ඒ වගේ දේවල් අලුත් පරියා කරලා යථා තත්ත්වයට ගන්නට හැකියාවක් තිබෙන යන්නේ ඒ ආකාරයට තමයි. ඉතින් මේ වගේ දේවල් සමහරුන් විශ්වාස කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. මම කියන්නේ මේ වගේ දෙයක් එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ හා සම්බන්ධව යම්කිසි ගවේෂණයක් කරන්න, අධ්‍යයනයක් කරන්න, තොරතුරු සොයා බලන්න. එසේ නොමැතිව මේ තමන්ගේ දැනුම මත පමණක් පදනම් කරගෙන තමන් නොදන්නා දෙයක් නිසා ඒවා ඒපාට ප්‍රතික්ෂේප කරන්නට එපා. මොකද යම්කිසි කෙනෙක් මේ එකහෙලා ප්‍රතික්ෂේප කරනවා නම් විශ්වාස නොකරනවා නම් අපට පුළුවන් ඔයගොල්ලන්ගේ ස්පන අපිටම මේ වගේ සත්‍යතාවය පෙන්වන්න. ඒ කියන්නේ අපිට ලෙඩ රෝග වලට බාධාලා තිබෙන කෙනෙකුගේ ශරීර අතවශ්‍යම කරන සමහර දේවල් මේ විනාඩි කිහිපයකින් අපිට වෙනස්කම් කරලා සුවපත් කරලා දෙන්න හැකියාව තිබෙනවා. ඔයගොල්ලන්ට විශ්වාසයක් නැතිනම් අපිට මේ දේවල් කරලා පෙන්වන්න පුළුවන්. මොකද අපි අත්දැක බලලා තියෙනවා, අපි ඇස් වලින් දැකලා තියෙනවා. ඒ වගේම අපේ සමාජයේ ඉන්නවා මේ හා සම්බන්ධව සුළු පිරිසක්. යම්කිසි ගවේෂණයක යෙදෙනවා, තොරතුරු සොයා බලනවා, තමත් මාසාවෙන් මේ දැනගැනීමට ඉන්න කොටසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැනගෙන තිබෙන කරුණු ඒගොල්ලන්ට නිශ්චිත කර ගැනීමට, සාක්ෂාත් කර ගැනීමට උදව්වක් වශයෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම යම්කිසි කෙනෙක් සිටිනවා නම් මේ සම්බන්ධව මොනවා හරි තොරතුරක් දැනගන්න යම්කිසි පැහැදිලි කිරීමක් කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම් අපිට කතා කරන්න. අපි දන්නා දැනුම, අපි දන්නා තොරතුරු ඔබට අපි දෙන්න සූදානම්. කිසිම ගැටලුවක් නැහැ. අපි දන්නා දේවල්, අපි දන්නා දැනුම ඔබට ලබා දෙන්න සූදානම්. ඉතින් මේ දේවල් අපි කියන්නේ මේ දේවල් සමාජගත වෙන්න ඕන. මේ වාගෙන් ලබා ගැනීමට තිබෙනා වූ ප්‍රයෝජන අපි ලබා ගත යුතුයි. අපි ගොඩක් වෙලාවල් වලට අපට වැරදිලා තිබෙන පොඩක් ලෙඩ රෝගවල වලට අපි නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවයක් බලාපොරොත්තු වෙන අපේ මිල මුදල් නාස්ති කර ගැනීම නොයෙකුත් ප්‍රතිකාරම අපි කරනවා. සමහර වෙලාවල් වලට අපි දන්නවා මේ වගේ අපිට බලාපොරොත්තු වන්නා වූ සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පසු කාලීනව අපේ ශරීරයට නොයෙකුත් ආකාරයේ වෙනත් බලපෑම් නැති කරන්නටද මේ ඖෂධීය ප්‍රතිකාර ක්‍රම බලපාන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒක නිසා මම මේ විශේෂයෙන්ම කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට හරි ඔයගොල්ලන්ගේ ඥාතියෙකුට හරි ඔයගොල්ලන්ගේ මිතුරෙකුට හරි කාට හරි නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කර ගැනීමට හැකියාවක් නොමැතිව වද වේදනා විඳින්න සිටින යම් කෙනෙක් සිටිනවා නම් අපිට කතා කරන්න අපිට පුළුවන් ඒගොල්ලන්ට මේ මානසික ශක්තිය, අධිමානසික ශක්තිය ප්‍රතිකාර ක්‍රම මගින් යම් කිසි සහනයක් කාන්දෙන්න සුවපත් කර දීමක් සිදු කරන්නට අපිට හැකියාවක් තිබෙනවා. අපේ දුරකථන අංක වල අපිට කතා කරන්න අපිට පුළුවන්. සමහර විට ඔබ කවුරුත් අපේක්ෂා කරන තරම් ඉතා ඉක්මන් ප්‍රතිඵල
මේ ප්‍රතිකාර ක්‍රම මගින් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපිට කතා කරන්න අපි කැමති ඔයගොල්ලන්ට උදව් කරන්න. එනනම් මේ සම්බන්ධව තොරතුරු ගොඩාක් කතා කරන්න ගියොත් තොරතුරු තිබෙනවා. මොකද මේක ගොඩක් ගැඹුරු විෂයක්. ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන විෂයක්. ඉතින් මම සරල වශයෙන් යම්කිසි පොඩි පැහැදිලි කිරීමක් කළේ. මොකද මේ වගේ ශක්තියින් මනස දියුණු කර ගැනීමෙන් ඕනෑ කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. බණ භාවනා කරන කට්ටිය මේවා සම්බන්ධ යම්කිසි දැනුමක් තියෙන බව අපි දන්නවා. ඉතින් මේක සමාජගත වෙන්න ඕන, මිනිසුන් අතරට යන්න ඕන. මේ ලබා ගැනීමට හැකි පළප්‍රයෝජන අපි ලබාගත යුතුයි. විශේෂයෙන් තවත් කරුණක් කියනවා නම් මේ අධිමානසික ශක්තියින් මගින් අපිට මේ ලෙඩ රෝග සුව කර ගැනීම හැකියාව පමණක් නොවේ. තවත් මේ අපේ මනස සුසර කර ගැනීම මගින් එක් සංඛ්‍යාත වලට අදාළ තව විශාල සංඛ්‍යාවක් මේකේ ශක්තිය තිබෙනවා. ඒ ශක්තියින් වලට අදාළව අපිට තවත් මොනිකුත් පළ ප්‍රයෝජන රාශියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේවා සම්බන්ධව ලොකු ගවේෂණයක් කරන්න ගියොත් ඒ තොරතුරු ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙයි. මම වැඩිදුර තව මේවා සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ගොඩක් දිග වීඩියෝ සමහර බලන්නත් අකමැති. මොනවා හරි යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න පුදුර කතනාංකයට කතා කරන්න. එහෙමනම් මේ වීඩියෝ බලපු ඔයගොල්ලෝ හැමෝටම බෙහෙවින් ස්තුතියි.